අපි බලමු මෙන්න මේ වගේ රෙලි පැටියක් දාලා ලස්සන කොට්ටුරයක් මහගන්න කියලා. ඒ වගේම තමයි කොට්ටුර පාඩම් වල මේ පළවෙනි වීඩියෝ එකේ මම කියලා තියලා තියෙනවා කොහොමද හරිම ලේසියෙන් මෙන්න මේ විදියට ගැට ගහන කට දෙකක් දාලා කොට්ටුරයක් මහගන්න කියලා. ඒ වගේම තමයි තව වීඩියෝ එකකදී තියෙනවා මෙන්න මේ විදියට මැදින් ඉවරයක් තියෙන කොට්ටුරයක් අපි කොහොමද හරිම ලේසියෙන් පහසුවෙන් මහගන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් කොට්ටුරයක් මහන්න අපිට රෙදි ආර 3 කාලක් වගේ තුනම ඇති. රෙදි ආර එකමාරක් වගේ ගෙනාවට පස්සේ අපිට කොට්ටුර දෙකක්ම මහගන්න පුළුවන්. ඉතින් කොට්ටුරයක් ගෙදරදීම මහගන්නවා කියන්නේ අපේ ගෙදර අවශ්‍යතාවයන් වලට ඕන විදියට අපිට කොට්ටුර මහගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට සැලකියාවක් විදියට මේ කොට්ටුර බිස්නස් එක ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් අපි යමු ගිහින් බලමු අපේ රෙලි පැටියක් දාපු ලස්සන කොට්ටුරය මහගන්නේ කොහොමද කියලා. ඉතින් අපි මුලින්ම කරන්න ඕන අපිට අවශ්‍ය ප්‍රමාණය අනුව දිගට පළලට මේ කොට්ටුරේ මහන්න අවශ්‍ය රෙදි කැබලි දෙක කපා ගන්න එක. මෙන්න මේ ආකාරයට එක රෙදි කැබැල්ලක් කපාගෙන අපි තව රෙදි කැබැල්ලක් කපා ගන්න ඕන. අර කලින් කපපු රෙදි කැබැල්ලට වඩා අඟල් දෙකක් විතර වැඩිපුර තමයි ඒක ගන්න ඕන. එහෙම අරගෙන දෙපැත්ත අසමාන වෙන විදියට කොටස් දෙකක් කපා ගන්න ඕන. ඒ වගේම තමයි අපිට වටේටම අල්ලන්න රැලි පටියක් හදාගන්න ඕන. ඉතින් මේ රැලි පෙටිය හදන්න මම නම් අඟල් 2මාරක් වගේ තියලා තමයි මේ පටි කෑලි කපාගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අවශ්‍යතාවයට සරලන විදියට පටි කැබලි කපා ගන්න. අපි එහෙනම් දැන් බලමු කොහොමද අපි රැලි පටියක් සකස් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදියට රැලි තියාගෙන අපිට පුළුවන් අපේ රැලි පෙටිය සකස් කරගන්න. දැන් බලමු අපි කපා ගනිපු රැලි පටිය කොහොමද අල්ලන්නේ කියලා. මෙන්න මේ විදියට හොඳ පිට එන විදියට අපි තියා ගන්න ඕන. එහෙම තියලා වටේටම මහ ගන්න ඕන. මෙන්න මේ පෙන්නන විදියට හොඳ පිට තියලා අපි රැලි පටිය වටේටම අල්ලගෙන ඉන්න ඕන. බලන්නකෝ හරිම ලස්සනට දැන් මෙන්න මේ රැලි පටිය අපි අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ අර විවරයක් එන පැත්ත අපේ රෙදි කැබලි දෙක අල්ලන්න. අපි අර දෙපැත්ත අසමාන වෙන්න කපා ගනිපු රෙදි කැබලි දෙක අරගන්න ඕන. එහෙම අරගෙන ඕපන් එක එන දෙපැත්ත තියෙනවනේ. අන්න ඒ දෙපැත්තේ වාටිය අපි මුලින්ම මහ ගන්න ඕන. එහෙනම් අපි මුලින්ම වාටිය මහගෙන ඉමුකෝ. මෙන්න මේ විදියට තමයි කොට්ටුරේ ඕපන් එක එන රෙදි කැබලි දෙකේ වාටිය මහගන්නේ. එහෙම මහගෙන දැන් අපිට පුළුවන් මම මෙන්න මේ පෙන්නන විදියට හරියටම හොඳ පිටවල් දෙක ඇතුළට එන විදියට. මෙන්න මේ හොඳ පිටවල් දෙක ඇතුළට එන විදියට කන පිටින් අපි වටේටම මහගෙන යන්න ඕන. එහෙම මහගෙන ගිහිල්ලා අපිට තියෙන්නේ කොට්ටුරේ අනිත් පැත්ත හරවන්න. මෙන්න මේ විදියට කන පිටට තියාගෙන අපි වටේටම මේ රෙදි කැබලි දෙක මූට්ටු කරගන්න ඕන. ඉතින් අපි මේ රෙදි කැබලි මූට්ටු කරගන්නකොට එක පිට එක යන විදියට තමයි රෙදි කැබලි දෙක මූට්ටු කරගන්න ඕන. සාමාන්‍යයෙන් අපි අඟලක් විතර එක පිට උඩ යන විදියට මූට්ටු කරගන්න ඕන.
දැන් අපි අපේ කොට්ටූරය මහගෙන ඉවරයි. අපි බලමුකෝ දැන් මේක තියෙන්නේ කන පිටට. අපි මේක හොඳ පිට පැත්ත හරවලා බලමුකෝ. මේ බලන්න හරිම ලස්සනට රැලි ටික පිටට විහිදෙන්න ඇවිල්ලා හරිම හොඳ නිමාවකින් යුක්තව අපේ කොට්ටූරේ මැහිලා තියෙනවා. සරලම සරල කොට්ටූර දෙකක් මහන්න කියලා දෙන වීඩියෝ දෙකක් මගේ channel එකේ තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒ වීඩියෝ දෙකත් බලන්න. ආයේ එහෙනම් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමුකෝ. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් යාළුවනේ. bye bye.